මෙරිට් ලිස්ට් එකෙන් බදවා ගන්න විදියක් නැහැ. මෙතන ඉන්නවා 2014 15 2015 16 2016 17 2017 18 කියන උසස් පෙළ වසර 4ෙම අය ඉන්නවා. අවුරුදු 4ක උසස් පෙළ අය එක මෙරිට් ලිස්ට් එකකට ගන්න විදියක් නැහැ. ඒගොල්ලන්ට එක විභාගයක් පවත්වලා නෙමෙයි තිබෙන්නේ. මෙතන කතා වෙන්නේ මේකයි. ලංකාවේ සියලු විශ්වවිද්‍යාලවල සමසෞඛ්‍ය පීඨවල වසර 4ක් පසුගිය වසර 4ෙම ළමයි පාස් වුණාට ඩිග්‍රී ලැබුණාට ඒගොල්ලන්ට රජයේ රැකියාව ලබා දීලා නැහැ. ඒගොල්ලන්ට රැකියාව දෙන්න සෞඛ්‍ය අමාත්‍යාංශය යෝජනා කරන්නේ මේ විශ්වවිද්‍යාල වලට තරංග විභාගයක්. ඒ උපාධාරීන්ට තරංග විභාගයක් තියන්න කියලා. නමුත් අපි බලමු ශිෂ්‍යයන් මේ අන්තර් විශ්වවිද්‍යාල බල මණ්ඩලයේ සභාපතිතුමා මේ ගැන මොකද කියන්නේ කියලා. දැන් මෙයාට මේ මෙරිට් ලිස්ට් එක හදන විදිය සම්බන්ධ ප්‍රශ්නයක් මතුවලා තියෙනවා. මේ මෙරිට් ලිස්ට් එකට මේ රාජ්‍ය සේවයට මේ පාර බැඳෙද්දි වසර කණ්ඩායම් 4ක් ඉන්නවා. 2014 15 15 16 16 17 සහ 17 18 වසර කණ්ඩායම් 4. එතකොට මේ වසර කණ්ඩායම් 4 අතර මෙරිට් ලිස්ට් එකක් හදන්න පුළුවන් මෙන්න මේ විදිහට. ඒ තමයි අපි දන්නවා මේ මෙරිට් ලිස්ට් එක හදද්දී අපි යෝජනා කරන ක්‍රමය තමයි විශ්වවිද්‍යාල තුලින් ශිෂ්‍යයෙක් උපාධිය අවසන් කරද්දී ඔහුට ඔහුගේ සාමාන්‍ය විශ්වවිද්‍යාලය තුලදී අධ්‍යයන කටයුතු වලදී සායනික පුහුණු කටයුතු වලදී පෙන්නපු කුසලතාවයට අනුව ඔහු ලබා ගන්න ප්‍රතිඵල වලට අනුව ගණනය කිරීමක් කරනවා. ඒ ගණනය කිරීම අගයක් විදිහට අර්ථ දක්වනවා GPA අගය කියලා. ඔබ දන්නවා උසස් පෙළට තියෙනවා Z ස්කෝර් එකක් කියලා. ඒ වගේම තමයි විශ්වවිද්‍යාලවල නම් මේකට ඊට අනුරූප වෙන මේ අගයට කියන්නේ GPA අගය කියලා. එතකොට GPA ඒ අගය අනුව එකම අවුරුද්දේ උපාධිය අවසන් කරන පිරිස් වර්ගීකරණයක් කරන්න පුළුවන්. එතකොට එහෙම කරලා එතන අනුපිළිවෙලක් හදන්න පුළුවන්. ඒ වගේම තමයි දැනටම වසර කණ්ඩායම් 4ක් ඉන්න නිසා වසර කණ්ඩායම් 4කින් ඉවත් වෙච්ච උපාධිධාරීන් ඉන්න නිසා ඒ වසර කණ්ඩායම් 4 මුල්ම වසර කණ්ඩායම මුලින්ම උපාධිය අවසන් කරපු වසර කණ්ඩායම ඊට පසු උපාධිය අවසන් කරපු කණ්ඩායම ඊට පසු අවසන් කරපු කණ්ඩායම කියලා මේ වසර කණ්ඩායම් 4 අතරත් යම් අනුපිළිවෙලක් හදන්න පුළුවන්. ඒ නිසා අපි කියන්නේ වසර කණ්ඩායම් අතර අනුපිළිවෙලට GPA අගය පදනම් කරගෙන හදන්න පුළුවන්. ඒ වගේම තමයි වසර කණ්ඩායම් අතර වෙච්ච අනුපිළිවෙල සෑදීමේදී මොවුන්ට භාවිතා කරන්න පුළුවන් ජේෂ්ඨත්වයේ කියන කාරණා. ඒ නිසා අපි යෝජනා කරන මේ ක්‍රමවේදය බැලුවට පස්සේ බොහොම පැහැදිලි හරි නිශ්චිතව අපි යෝජනා කරන එක තමයි මේ කුසලතා ලයිස්තුව හදන්න පුළුවන් දැනට විශ්වවිද්‍යාල වලින් උපාධිධාරීන් උපාධිය අවසන් කරපු දිනය. ඒකට කියන්නේ ඉෆෙක්ටිව් ඩේට් එක කියලා. අවසාන විභාගයට අවසානයේ සමත් වෙච්ච විභාගයට ඔවුන් මුහුණ දීපු දවස තමයි ඉෆෙක්ටිව් ඩේට් එක විදිහට එන්නේ. එතකොට මේ ඉෆෙක්ටිව් ඩේට් එක සහ GPA අගය කියන කාරණා දෙකම පදනම් කරගෙන කුසලතා ලයිස්තුවක් හදන්න පුළුවන්. එතකොට ඒකට බඳවා ගැනීම සඳහා ඒ කුසලතා ලයිස්තුව හදද්දී වසර කණ්ඩායම් වෙනස් වුණා කියලා කිසිම ගැටලුවක් වෙන්නේ නැහැ. වසර කණ්ඩායම් අතරත් අනුපිළිවෙලක් හදන්න පුළුවන්. එකම වසර කණ්ඩායම් තුලත් අනුපිළිවෙලක් හදන්න පුළුවන්. එතකොට මෙන්න මේ ක්‍රමවේදයක් තමයි අපි ආණ්ඩුවට යෝජනා කරන්නේ. හැබැයි මේ නලින් ජයතිස්ස සෞඛ්‍ය අමාත්‍යවරයා මේක තේරෙන්නේ නැති විදිහේ උත්තර තමයි අපිට දිගින් දිගටම දෙනවා බලා ගන්න පුළුවන්. අපි හිතනවා මේකත් මේ ආණ්ඩුවට තියෙනවා අධ්‍යාපනයේ පෞද්ගලීකරණය කිරීමේ අවශ්‍යතාවයක්. ඒ අවශ්‍යතාවය වෙනුවෙන් තමයි මෙන්න මේ හදන්න යන කරුණු ඊටාම වැරදි සාගතව සමාජගත කරන්න හදන්නේ. අපි රටේ අම්මා තාත්තට කියනවා අපි යෝජනා කරන මේ ක්‍රමවේදය තුලින් පුළුවන් නිශ්චිතවම වසර කණ්ඩායම් අතර සහ වසර කණ්ඩායම තුල ශිෂ්‍යයන්ට උපාධිධාරීන්ගේ කුසලතා ලේඛනයක් සකස් කරන්න. ඒ කුසලතා ලේඛනයට අනුව බඳව ගන්න කියලා තමයි අපි දිගින් දිගටම යෝජනා කරන්නේ.